හායි අපි අද කුකුල් බැලි බොකු හදලා බලමුද? මේ විදිහට හදලා බලමු. මම වැලි බොකු ටික දෙකට කපාගෙන හොඳට හොදගත්තා. දෙතුන් පාරක් හොඳට හොදගෙන තමයි මේ තියාගෙන ඉන්නේ. හොඳින් හොදගත්ත වැලි බොකු එකට මම අවු මිරිස් එකතු කරගන්නවා. ඊට පස්සේ තක්කාලි ගෙඩි දෙකක අස්වෙන්න එකතු කරගන්නවා. ඊට පස්සේ වැලි බොකු එකට චුට්ටක් ඇඹුල් ගතිය අවශ්‍ය නිසා මම ගොරක ඉදි 3-4කුත් එකතු කරගන්නවා. ඊට පස්සේ කරපිංච සහ රම්පි එකතු කරගන්නවා. සහ තව මම එකතු කරගන්නවා මේකට සුදු ලුණු ටිකක් එකතු කරගන්නවා. ඉඟුරු අපේ ගෙදර අද නැහැ. ඒක නිසා ඉඟුරු එකතු කරගත්තේ නැද? නැත්නම් ඉඟුරුත් එකතු කරගන්න. මම මේ වැලි බොකු එක රසවත් කරගන්න තවත් එක හොඳ අමු ද්‍රව්‍යයක් එකතු කරගන්නවා. ඒක තමයි පොල් ටික කබලේ බැද ගන්න ඕන. පොල් ටික කබලේ බැද ගන්න. ඒකට මම පොල් වල සහ තව එකතු කරගන්නවා හාල් ටික. හාල් ටිකත් එකතු කරගෙන ඒ ටික රන්වන් පාට වෙනතුරු හොඳට බැද ගන්නවා. මම මේ දැන් කරන්නේ හොඳට පොල් ටික සහ හාල් ටික හොඳට බැද ගන්න එක. රන්වන් පාට වෙන්න තුරු බදගත් පොල් ටික සහ සහල් ටිකක් නිවෙන්න තියලා මම ඒ ටික බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගන්නවා. බ්ලෙන්ඩර් කප් එකට එකතු කරගෙන ඒ ටික හොඳට කුඩු වෙනකම් කුඩු කරගන්න අවශ්‍යයි. පොල් ටික කබලේ බෙදගත්තා වගේ මම මස්කාරි ටිකත් කබලේ බෙද ගන්නවා. ටිකක් රන්වන් පාටට ආවන් පස්සේ මම මේක ලිපෙන් නිවාගෙන ටිකක් නිවෙන්න තියාගන්නවා. ඊට පස්සේ මම කබලේ බැදගෙන කුඩු කරගත්තු පොල් ටික වැලි බොකු එකට එකතු කරගන්නවා. ඊට පස්සේ මම එකතු කරගන්නේ මස්කාරි ටික. බැදගත්ත මස්කාරි ටිකත් මේ වැලි බොකු වාජනයට එකතු කරගන්නවා. මස්කාරි ටික එකතු කරගත්තට පස්සේ මම ගම්මිස් කුඩු ටිකක් එකතු කරගෙන ඒක ඔයාලගේ සැර අණුව එකතු කරගන්න. ඊට පස්සේ රස අණුව ලුණු සල්පයකුත් එකතු කරගෙන හොඳට කවලම් කරගන්නවා. මේ ටික හොඳට කවලම් කරලා ටික වෙලාවක් තියාගන්න ඕනේ.
වැලි බොකු ටික හොඳට සීස වෙන්න ඕනේ. ඒ නිසා ටික වෙලාවක් අපි තියාගන්නේ. ඊට පස්සේ අපි තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් ටික එකතු කරගන්න ඕනේ. මේ පොල් තෙල් ටික හොඳට රතු වුණාන් පස්සේ ඒකට මම වැලි බොකු පේස්ට් ටික එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේ වැලි බොකු එකට අර පාචනේ තිබ්බ ගෑවිලා තිබ්බ 3-5 ටික තියෙන්නේ. අන්න ඒකට වතුර චුට්ටක් දාලා ඒ වාජිනේ සෝදලා මේ වැලි බොකු හට්ටියට ඒ වතුර ටිකත් එකතු කරගන්නවා. ටික වෙලාවක් හොඳට තැම්බෙන්න තියලා සැරෙන් සැරේට අපි මෙන්න මේ වැලි බොකු එක හඳිගා ගන්න ඕනේ. බලන්න ඕනේ හොඳට තැම්බිලාද කියලා බලලා අපි ආයෙ ටික වෙලාවක් තියා ගන්න ඕනේ. වතුර ටික ටිකක් හිඳුනාට පස්සේ මම ඒකට පොල් කිරි ටිකක් එකතු කරගන්නවා. පොල් කිරි ටිකක් එකතු කරගත්තාන් පස්සේ වෑංජනේ ටිකක් උකු ගතියට සහ රසයි ගොඩක් රස විදියට හැදෙනවා. අදින් මෙන්න මේ වැලි බොකු එකට මම පොල් කිරි ටිකත් එකතු කරගෙන ටිකක් හැඳි ගාලා ටික වෙලාවක් තියා ගන්නවා. මේ පොල් කිරි ටිකත් හොඳට පෙහිගෙන ආවට පස්සේ තමයි අපි මේ වැලි බොකු වෑංජනේ ලිපෙන් බාගන්නේ. මේ විදියට වැලි බොකු වෑංජනේ හදලා බලන්න. ඒ විදියට ගොඩක් රසයි. මේ වගේ වීඩියෝ බලන්න මගේ YouTube channel එක subscribe කරලා like කරලා share කරලා තියාගන්න. ඔයාලට ගොඩක් ස්තුතියි.